යාළුවෝ ඉන්නවා ඒ වගේම අද මේ ලෝකෙන් අපේ මෙතන තුරන් වෙච්ච යාළුවෝ කට්ටියකුත් ඉන්නවා. ඕගොල්ලෝ හිතනවාද කී දෙනෙක් අපේ එකට අපි ඉගෙන ගත්ත යාළුවෝ කී දෙනෙක් දැන්ට නැතිලා ඉන්නවද කියලා? 7 දෙනෙක් නැතිලා ඉන්නවා. හරි? නම් වශයෙන් කියනවා නම් මේ 7 දෙනාව කාටද කියන්න පුළුවන් නම් වශයෙන්? මම කියන්න. ඉස්සරහම අපේ නැතුනේ කවුද අපේ බැච් එකේ? ඉස්සලාම නෑ. සාරා සම්මේලන 1992 මාර්ච් 4 වෙනිදා. ඔව්. සාරා කඩේ ඒ දැතුනේ එයාලා මගේ ෆස්ට් කසින්. මගේ ෆස්ට් කසින් එයා ත්‍රිසයිඩ්ලා. ඊළඟට දැතුනේ රාතිස්ලාගේ ඔලයාගේ අමීත් සුලයිමාන්. එයාලා මම ත්‍රිසයිඩ් එකක්. තුන්වෙනි දැතුනේ උගාකේ මතක නැතිද අපේ කැපි ඉන්දියානු යාළුවෙක් මම රාගෙත් යාළුවෙක් මගේ යාළුවෙක් කොල්චි අපිට ගියේ අපේ මහත් ඒ දෙන්නේ හස්නා ඊළඟට අපේ ඉස්තිකාරියුනුත් ආමියගේ ඊළඟට රැකුණා අපේ ගොඩාක් අයගේ හොඳ යාළුවෙක් ආගත නාමි නෑ ඉස්තිකාරිය හරි ඉස්තිකාරිය නෑ ඒකට ෆිසිකලි ෆිසිකලි උන්ට මගේ සීනියර් තමයි ෆිසිකලිට පස්සේ තමයි අපේ නාමි තමයි අපේ අන්තිමට අපේ අනිවාර්ය දෙන්නානේ ඒකකට අපේ ජීපී යාස් ජොබ් ඉතින් අපි කලෙක්ටිව්ලි දැන් නැක්ස්ලා කරන්න ඕනේ මට අමු කියයි අපේ විදියට අපේ මේ විනාඩි දෙකක් නැගිටලා මචං 2 minutes silence ඒ සයිලන්ස් එකේ මෙමය සයිලන්ස් කියලා කියන්නේ අර අනිත් තැන් වල නිකන් විනාඩි දෙක හිටන් ඉන්නව නෙමෙයි නැගිටලා මචං අපිට දන්න දුආයක අපි දන්න භාෂාවෙන් ඉල්ලන්නේ. ඒ කියන්නේ මේම දුආ එකක් තියෙනවා. ඒ කියන්නේ රසූල්ලා ඇවිල්ලා ඉල්ලපු දුආ කියපු දුආ එකක් තියෙනවා. දැන් මෙතන හුඟක් කියන්නේ අපි 7 දෙනෙක්නේ. ඒතකොට ඒක අපි මොන කියන්නේ ප්ලූරල්. اللهم اغفر لهم وارحمهم وعافهم واعف عنهم واكرم نزلهم ووسع مدخلهم واغسلهم بالماء والثلج والبرد. ඒ කියන්නේ එහෙම ලොකු දුආ එකක් තියෙනවා. ඒකෙන් මචං ඒගොල්ලන්ට අපි පව් සමා කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒගොල්ලන්ට ස්වර්ගයේ ඉහළම තැන ලබා දෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒක මචං ඒක අරාබියෙන් ඉල්ලන්න ඕනේ කියලා නෑ. Tamanට දන්න භාෂාවෙන් අපි විනාඩි දෙකක සයිලන්ට් එක අපි ඒක ඉල්ලමු. අර 2 minutes මේ සයිලන්ට්